තාත්තගේ සුවඳ මැරෙන්න කලින් විඳලා බලන්න. ඒ සුවඳ හරිය ලස්සන සුවඳ. තාත්තා ගාව තියෙන ආරක්ෂාව විඳලා බලන්න. ඒක කෝටි ගාණක් දීලා ගත්තත් ආරක්ෂක සෙබළු 100ක් වට කරගෙන හිටියා. තාත්තා ගාව තියෙන ආරක්ෂාව ගන්න තාත්තට අනතුරක් එනකොට පෙනෙන්නේ උකුස්සෙකුට තමයි. ඒක තාත්තාකමත් එක්ක ලැබිච්ච. ඒ ආදරය, ඒ උණුසුම, ඒ රැකවරණය අහිමි වෙනකොට තමයි අපේ හිතට එන්නේ විප්‍රයෝග දුක. ඒ ආදරය, රැකවරණය අහිමි වෙන්නේ. හැබැයි තාත්තල කියලා කියන්නේ මැරෙනකන් ආදරය කියලා කියන්නේ නැති මිනිස්සු. පුදුමයිනේ. මැරෙනකන් කියන්නේ ජීවිතේට කියන්නේ අම්මා කිව්වට ඔයාට අපි හරි ආදරේ. හැබැයි තාත්තා පෙන්වන්නේ මොකෙන්ද? ක්‍රියාවෙන් ධර්මයෙන්. ඒ නිසා තමයි තාත්තල කියන්නේ දෙවිවරු, තාත්තල කියන්නේ බුදුවරු. ඉතින් ඒ කෙනෙක් අහිමි වීම කියලා කියන්නේ gedara තිබ්බ 12 මයි පහනක් නිවුණා වගේ, බත් මුට්ටියේ ගලක් නැති වුණා වගේ තාත්තගේ අහිමි වීම කියලා කියන්නේ.